විම්බල්ඩන් ඛේදවාචකය. අද ෂර්ලොක් හෝම්ස් කතාවේ දෙවෙනි කොටස කියන තමයි ලෑස්ති වෙන්නේ. කතාව කියනවා මම මිස්ටර් ඩාර්ක්. එහෙනම් අපි යමු දවසේ කතාවට. ෂර්ලොක් හෝම්ස් 21 වෙනි කතාපොත වන සමුදුරේ සටන කතාපොතේ 5 වන කතාංගය වන විම්බල්ඩන් ඛේදවාචකය. අද කතාවේ දෙවන කොටස. ඔහු කියන්නේ මේක අජිරණයක් කියලා. ඇයි කීවාය? දිරවන්න පහසු කෑම පමණක් දෙන්නලු. ඒ කියන්නේ ක්‍රීම් ක්‍රැකර්, විස්කෝතු, බ්‍රවුන්ලි සහ එළවලු සුප් ඒ සමගම විවේක ගන්න සලස්වන්නලු. බඩේ දැවිල්ලටත් බෙහෙත් දෙනවා. දවස් 2-3ක් ගත වෙද්දී ඇබනෙටි මහත්තයාගේ අසනීපය හොඳ වෙනවා. ඒත් ඒ අසනීපයේ වාරයක් පාසා ඔහුගේ ශරීර සෞඛ්‍ය හැරුණේ නරක අතට. ඔහු එන්නෙන්නම දුර්වල වුණා. ඒ මිසක් සිරුර ශක්තිමත් වෙන පාටක් මම නම් දුටුවේ නෑ. ඔහු ඊටාම කරුණාවන්ත ත්‍යාගශීලී කෙනෙක් හෝම්ස් මහත්තයා. මට බය තියෙන්නේ ඔහු ඊළඟට අසනීප වෙද්දී ඒක ඔහුගේ අවසන් අසනීපය වේවිද කියලා. ගෙදර සේවක මණ්ඩලයේ අපි හැමෝම ඇබිනිටි මහත්තයාට ආදරෙයි. ඒ නිසා ඔහු ඉන්න තත්ත්වය ගැන අපට කනගාටුයි. ඔහු තමන්ගේ දේපලෙන් කොටසක් අපේ නමට ලිව්වේ තමන්ගේම කැමැත්තෙන්. මීළඟට එතුමා බලාපොරොත්තු වෙනවා අන්තිම කැමැති පත්‍රයක් මගින් දේපල ඉදිරි කොටස ලියන්න. ඒ වැඩිහිටි නිවාස, ළමා නිවාස, ආබාධිත සොල්දාදුවන්ට පිහිටවීමේ අරමුදලකට. මේ මිනිසයා රැක බලා ගැනීම අපේ යුතුයකමක්. කලින් සිකුරාදා ඔහුට වුණු අසනීපය ගැන ඔබ ඉංග්‍රීඩ් මහත්මියට දැනුම් දුන්නද? හෝම්ස් ඇසීය. එතකොට ඇය මොනවද කිව්වේ? ඇය මා දුෂ්ට ගැහැණියක්. කෙන්ට් මෙනවිය කීවාය. එහෙම අසනීප වුණේ කී වැරද්දත් ඇය මගේ පිටට දැම්මා. ඇබිලිටි මහත්තයාට දවල් කෑමෙන් පස්සේ අතුරුපසට මා ඇපල් අන්නාසි ස්ටූ කරලා පුඩිමක් හැදුවා. ඔහුට සීනි අගුර නිසා මං ස්ටූ එක කන්න දුන්නේ ක්‍රීම් සමග. ඒ ගෑණි කියනවා මහත්තයා අසනීප වුණේ ක්‍රීම් පරණ වුණු නිසාලු. ක්‍රීම් කොහොමද පරණ වෙන්නේ? ඒක ගොවි පෙලෙන් ගෙනාව ගමන් මං ඒක දැම්මේ අයිස් පෙට්ටියට. කෑමට ගන්න මිනිත්තු 10ට කලින් එළියට ගත්තේ. එළදෙනෙකුගෙන් දවාගත්තු කිරි වලින් මම්ම හැදුවා වගේ ක්‍රීම් ටික හොඳ අගේට තිබුණා. ඔව් ඔබේ වචනේ මට විශ්වාසයි. කී හෝම්ස් මිනිත්තු දෙකක් කල්පනා කරමින් සිටියේය. මීළඟට ඔහුගේ දෙනෙත් කෙලින්ම ඇය වෙත යොමු විය. කෙන්ට් මෙනවිය. මෙන්න මේ කාරණය මට කියන්න. ඉංග්‍රීඩ් මහත්මිය ඔබේ ගෙදරට එන්නේ දවල් කෑමට. ඒ දෙන්නා කෑමට අරගෙන මේසේ ඉතුරු වෙන කෑම ටිකට මොකද වෙන්නේ? ඒ ඔක්කොම අපි ආපහු කුස්සියට ගෙනියනවා මහත්තයා. ඇය කීවාය. මුළුතැන්ගේ සේවිකාව වැඩකාර කෙල්ල අශ්ව කරත්තරිය දුරාසා මම ඒව කෑමට ගන්නවා. ඒ කෑම කාලා කවදාරි කාටවත් අස්නීපයක් හැදුනද? නෑ මහත්තයා. කාටවත් බඩේ අමාරුවක් වමනයක් හෝ වෙනත් අපසුතාවයක් ඇතුනේ නෑ. නෑ මහත්තයා. කෑම ටික මේසෙට අරින්නේ කවුද? වැඩකාර කෙල්ල මේරි සහ මුළුතැන්ගේ සේවිකාව ඇලිස් තමයි කෑම දීසි වලට බෙදන්නේ. ඊළඟට ඒවා පෑන්ට්‍රියේ මේසේ උඩින් ගෙනවිත් යන්නේ මේරි. මම හැඳි ගෝයරප්පු සහ පිඟන් තියනවා. ඊළඟට ඇබ්නෙටි මහත්තයා සහ ඉංග්‍රීඩ් මහත්මියට කෑම බෙදමින් සංග්‍රහ කරන්නේ මම. මොනවා හරි සැක කටයුතු දෙයක් ඔබට කවදා හරි දකින්න ලැබිලා තියෙනවද? හෝම්ස් මුසුවේය. ඒ ප්‍රශ්නේ කෙන්ට් මෙනවිය තිග්ගැසුණු බව මම දුටුවෙමි. එක්වරම නළල රැලි කරගත් ඇය මිනිත්තුවක් පමණ නිහඬව හෝම්ස් දෙස බලා සිටියාය. දෙයියෝ සාක්ෂි හෝම්ස් මහත්තයා. ඇයට කියවෙනි. ඔබ ඔය අනුමාන කරන්නේ මොකද්ද කියන එක මට හිතා ගන්න පුළුවනි. දෙවියන් වහන්සේ විතරයි දන්නේ. ඔය දෙයම කීප වාරයක් මගේ හිතටත් ආවා. ඒත් මම ඒක කාටවත් කිව්වේ නැහැ. ඉංග්‍රීඩ් මහත්මිය වයසක ඇබිලිටි මහත්මයාගේ කෑමට මොනවා හරි දානවද? ඒක නේද ඔබ මගෙන් අහන්නේ. ඒක ඇයට එච්චර අමාරු වැඩක් නෙමෙයි. කෑමට ගන්න දේවල් මේසෙට තියන්න ඕන පිළිවෙල නියම කරන්නේ නම් ඇය තමයි. නමුත් ඒකින් කිසිම දෙයක් ඔප්පු වෙන්නේ නැහැ. කිසිම සැකයක් නැහැ. කොයිම වෙලාවක හරි ඇබිලිටි මහත්තයා හදිසියෙ මිය ගියොත් දොස්තර ක්ලෙෆර්ඩ් මරණ සහතිකය ලියාවේ. ස්වභාවික හේතුන් නිසා සිදුවුණු මරණයක් කියලා. ඉංග්‍රීඩ් මහත්මිය ගැන සැකයක් ඇති කරගන්න දොස්තර මහත්තයාට කිසිම හේතුවක් නැහැ. ඇත්තම කියනවා නම් දොස්තර ක්ලෙෆර්ඩ් ඇය ගැන හරියට පැහැදිලා. ඔහු එදා කිව්වා මේ විදියට. තමන්ගේ මාමණ්ඩිලා ගැන හොයන බලන සැලකිල්ලක් දක්වන ලේලිලා ගැන දැන් කාලේ අහන්නවත් ලැබෙන්නේ නෑලු. ඉතින් හෝම්ස් මහත්තයා මගේ හිතේ ඇතිවුණු සැකය ගැන කාටද මං ගිහින් කියන්නේ පොලිසියටද? ඒත් මගේ සැකය ඔප්පු කරන්නකෝ සාක්ෂි. ඒකයි මම මේ ගැන ඔබ හමු වෙන්න ආවේ. මොකද්ද මම මේකට කළ යුත්තේ? අසුරින් නැගී සිටි හෝම්ස් පීවර කීපයක් විසිත කාමරයේ ඉහළ පහළ ඇවිද්දේය. නිවි ගිය පයිපය යලි දල්වා ගැනීමට ඔහුට අමතක වී තිබින. හෝම්ස් සක්මන් කළ ආකාරය දෙස කෙන්ට් මෙනවිය බලා සිටියේ කඳුළු පිරී දෙනෙතිනි. එක්වරම තම සක්මන නැවතු හෝම්ස් ඇයමතුවේය. මට තේරෙනවා මෙනවිය. ඔබ ඉන්නේ මහා උබතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ දීලා. උපදෙස් හැටියට මට මේ වෙලාවේ නම් ඔබට කියන්න පුළුවන් ස්වල්පයයි.
ඉංග්‍රීට් මහත්මිය ලබන සිකුරාදා දවල් කෑමට ආවාම සාමාන්‍ය විදියට වෙනදා වගේම හැසිරෙන්න. ඇය සැක කරන බවක් හෝ කිසිම අමුත්තක් පෙන්වන්න එපා. ඒක ඊටාම වැදගත්. ඒ සමගම ඇය කරන දේවල් ගැන කල්පනාවෙන් හා සෝදිසියෙන් ඉන්න. ඊටාම හොඳ සෝදිසියකින් බලමින් ඉන්න. සිකුරාදා දවස්වල ඇය මේ ගමන එන්නේ එකම වෙලාවකටද? මම ඔබට කලින් කිව්වා වගේ මහත්තයා කැල්ප්හෑමේ ඉඳලා ඇය එන්නේ කුලීරියෙන්. සාමාන්‍ය උදේ 10 මාරට අපේ ගෙදරට ළඟා වෙනවා. ඕනෑ නම් මිනිත්තු 5ක් පමාවේදී. එච්චරයි. දවල් කෑමට සහ සවස් තේ වලට ඇය ඉන්නවා. ඇය හැමදාමත් අරගෙන එනවා ඇගේ එම්බ්‍රොයිඩරි හා ක්‍රොස් ටියු තියෙන මැහුම් ගෙතුම් මල්ල. ඇබිනිටි මහත්තයා සමග කතා කරන ඉන්න ගමන් ඒ මැහුම් වැඩ වල යෙදෙනවා. ඒක මිනිත්තුවක් අපතේ යවන්නේ නෑ. කතා කරන අතරේ කතිර මැස්ම වහනවා. නැත්තම් ඇඳුම් වල කුරුල්ලන් එම්බ්‍රොයිඩර් කරනවා. ඒ කටයුත්ත ඇය හරිම දක්ෂයි. කාලගුණේ අයහපත් නම් මේ කතා බහ කරන්නේ ගේ ඇතුලේ විසිත කාමරේ. නමුත් සීතලවත් වැහි පොදවත් නැත්තම් හරියට මේ කාලේ වගේ එහෙමනම් ඉන්නේ මිදුලේ. මල් පඳුරු සෙවණේ තබා තියෙන මේ සහ බංකුලේ ඉඳගෙන තමයි කතා බහ කරන්නේ. අපි තේ පිළිගන්වන්නේ හවස 4ට. 4:30 දක්වා තේ බොනවා. හැන්දෑවේ 6 පමණ වෙනතුරු ඇය අපේ ගෙදර රැඳී ඉන්නවා. ඊළඟට කුරීරියක් ගෙන්වාගෙන ආපසු ක්ලැප්හැම් බලා යනවා. එතකොට ඇබිනිටි මහත්තයාට බඩේ අමාරුව ඇති වෙන්නේ කොයි වෙලාවටද? හෝම්ස් ඇසීය. රෑ 7:08 වෙනකොට. මේ ගැන ඔබ ඇයට දැන්වද? දැන්නවා. ඒත් හැම විටකම නෙමෙයි. ඇයට දැනුම් දීම තීරණය වුණේ මහත්තයාගේ අසනීපය කොයිතරම් තදබලද යන්න මත. දෙවරක්ම අසනීපේ බරපතල වුණා. ඒ දෙවාරේම මං ඇයට විදුලි පුවතක් යවුවා. එක දවසක් ඇය එදාම රෑම ආවා. අනිත් දවසේ ආවේ පහුවදා උදේ. ඇබිනිටි මහත්තයා මීළඟට අසනීප වෙන්නේ කවදද කියා අපට හරියටම කියන්න අමාරුයි. හෝම්ස් කීය. ඔබ මෙන්න මේ දේ කළ යුතුමයි. සිකුරාදා දවල් කෑම මේසේ සහ සවස් තේ මේසෙන් ඉතිරි වෙන කෑම බීම හැමදේම ආරක්ෂා කරලා තියාගන්න. පාවිච්චි කරන පිඟන් කෝප්ප වීදුරු පවා නොසෝඩා එහෙමම තියන්න. ඔබට තේරුණාද? ඔව් මහත්තයා. අපි මේව ආරක්ෂා කරගත යුත්තේ කවදා වෙනතුරුද? පහුවදා උදේ වෙනතුරු. හෝම්ස් කීය. ඇබිනිටි මහත්තයාට කිසිම අසනීපය ගතියක් නැහැ කියලා ඔබට වැටහෙන දුරු. සේවකයන්ගේ හිතවල සැකයක් ඇති නොවන පිළිවෙලට මේක කරන්න ඔබට පුළුවන්ද? පුළුවන් මහත්තයා. ඇයි කීවාය? ක්ලොඩියා මහත්මිය මී ගියාට පස්සේ සේවක මණ්ඩලය තවත් අඩු කළා. දැන් හැම දෙයකටම ඉන්නේ අපි 3 දෙනෙක් විතරයි. ඇලිස්, මේරි සහ මා පමණයි. ඔබ ළඟ අයිස් පෙට්ටියක් තියනවා කිව්වා නේද? ඔව් මහත්තයා. ඒක සෑහෙන ලොකු එකක්. දිගින් අඩි 4ක් පමණ පළල අඩි 3ක් විතර අපේ ඉන හරියට උසයි. බොහොම හොඳයි. හෝම්ස් කීය. ඉතිරි වෙන කෑම හැමදේම පුළුවන් තරමක් භාජන පිටින්ම ඒකේ තියන්න. ඒ මොකද මේ තියෙන උණුසුම් කාලගුණය නිසා හැමදේම ඉක්මනින් නරක් වෙන්න බලනවා. ඊළඟට ඔබට කීමට තියෙන්නේ ඊටම වැදගත් කරුණක්. ඇබිනිටි මහත්තයා රෝගී වුණොත් මට වහම විදුලි පුවතක් එවන්න. ඒක අමතක කරන්නත් එපා. විදුලි පුවත වහම එවන්න. ඒක හරිම වැදගත්. ඉංග්‍රීටි මහත්මියට දන්වා යැවීම කළ යුත්තේ ඊට පස්සේ. ඒක හැකිතරම් පමා කළ හැකි නම් මම ඔබට කෘතඥ වෙනවා. ඒ මොකද ඇය මේ ගෙදරට එන්න පෙර කෑම ಜಾති මම පරීක්ෂා කරලා බලන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරමු ඇබිනිටි මහත්තයට කරදරයක් නොවේවි කියලා. එපමණද හෝම්ස් මහත්තයා. මං කළ යුත්තේ ඇය විමසුවාය. දැනට මගේ හිතට එන්නේ කරුණ පමණයි. තවත් මොනවා හරි වැදගත් දෙයක් මතක් වුණොත් ඔබට දැන ගැනීමට සලස්වන්නම්. දැන් ඉතින් ඔබ ආපසු ගියාට අපේ විරුද්ධත්වයක් නැහැ. වොට්සන් සීනුවන අද කළා සේවක ළමයා කැඳවන්න මේ මෙනවියට කුලීරියක් ගෙන්වා දෙන්න කියලා උට කියන්න. තරුණ කාන්තාව අපේ සමුගෙන පිට වී ගියාය. හෝම්ස් ඔබට ඇත්තෙන්ම හිතෙන්නේ ඇබිනිටි මහත්තයාගේ ජීවිතය අනතුරේ කියලාද? මම ඇසෙමි. පවුලේ වෛද්‍යවරයා නම් කියලා තිබුණේ කෑම අජීර්ණයක් වීම මිස වෙනත් භයානක තත්ත්වයක් නැහැ කියලයි. වොට්සන් මං අවංකව ප්‍රාර්ථනා කරනවා ඇත්ත තත්ත්වය එහෙම වේවා කියලා. ඒ වුණත් මෙතන මොකද්ද අద్భుත දෙයක් සිදු වෙනවා කියලා මට ඉවෙන් වගේ දැනෙනවා. ඒ අප්‍රසන්න ගතිය කේන්ට් මෙනවියටත් දැනිලා තිබුණා. ඉංග්‍රීට් ඇබිනිටි මහත්මිය හමු වී කතා බහ කරන්න මට අවස්ථාවක් ලැබුණා නම් ඒක බොහොම වටිනවා. නමුත් මේ වෙලාවේ මං ඇය හමු වෙන්න ගියොත් ඒක ඇගේ හිතේ සැකයක් ඇති කරගන්න පුළුවනි. හෝම්ස් ඔබට යම් කාරණයක් ඉවෙන් වගේ දැනුණා කියලා හිතමු. නමුත් ඒක අපරාධයක් සිදු වුණ බවට සාක්ෂියක් නෙවෙයි. එහෙම කියන්න එපා වොට්සන්. හෝම්ස් කීය. ඔබේ යටි හිතට ඇගෙන දේ කොයි වෙලාවකටවත් අවතෙක්සාරු කරන්න එපා. යටි සිතට ඉවෙන් වගේ දැනෙන දේ රහස් පරීක්ෂකයාගේ ආයුධ කට්ටලේ ප්‍රබල අවියක්. අපි මෙහෙම කල්පනා කරලා බලමු. ඇබිනිටි මහත්තයා ඊටමත් ධනවත් වයස්ගත කෙනෙක්. ඔහුගේ බිරිඳ හෝ පුත්‍රයා ජීවිතුන් අතර නැහැ.
ඉදිරි වී ඉන්න එකම නෑදෑයා ඔහුගේ ලේලිය. ඉංග්‍රීඩ් මහත්මිය පමණයි. ඔහු මරණයට පත් වුණොත් හැම දෙයක්ම උරුම වන්නේ ඇයට. ටික කලක් ගත වෙද්දී ඇයට ඒවා ස්වාභාවිකම උරුම වෙනවා. මම කිව්වේ මේකේ සැකයක් නෑ. අපි ਸਰව අශුභවාදීව හිතන්න නරකයි හෝම්ස්. ඒක ඇත්තයි හෝම්ස් කීය. නමුත් සමහර පුද්ගලයන් ඉන්නවා ඕනෑම කටයුත්තක අවසානය ඉක්මනින් දකින්න ඔවුන් කැමති. කාරණා කටයුතු ස්වාභාවිකව පිළිවෙලට සිදුවෙන අයුරු මන්දගාමී බවයි ඔවුනට පෙනෙන්නේ. විශේෂයෙන්ම තමන්ගේ වාසිය අත්වෙන වෙලාවට. කේන්ට් මෙනෙවිය තවත් කරුණක් අපට කිව්වා. ඒ ඇබිනිටි මහත්තයා ළඟදී අන්තිම කැමැති පත්‍රයක් ලිවීමට බලාපොරොත්තු වෙන බව. ඒකෙදී ඔහු තමාගේ ධනයෙන් විශාල කොටසක් අනාථ නිවාස, වැඩිහිටි නිවාස හා ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවලු. එහෙම වුණොත් පාඩු වෙන්න අයත් ඉදීවි. හෝම්ස් ඔබ හිතන්නේ ඇය හෙදියක් නිසා විෂද්‍රව්‍ය ගැන හොඳ දැනුමක් ඇති. ඒ නිසා ඇබිනිටි මහත්තයාට විෂ දෙන්න උත්සාහ කරાવી කියලා නේද? මම ඇසිනි. වොට්සන් ඔබ මේ ගැටලුව දකින්නේ වෙනත් පැත්තකින්. හෝම්ස් කිය. ඒකත් හොඳයි. මං කැමතියි මේ අවුල ගැන ඔබට හිතෙන කාරණා දැනගන්න. මෙහෙමයි. ඉංග්‍රීඩ් මහත්මිය දැන් රෝහලක සේවය කරන්නේ නෑ. මම කීවෙමි. ඉතින් කොහොමද ඇය විෂ ද්‍රව්‍ය ලබා ගන්නේ? ඊළඟට වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව විෂ සහිත බෙහෙතක් ඖෂධ ශාලාවකින් නිකුත් කරන්නේ නැහැ. ඒ නිකුත් කරන්නේත් ලේඛනයක සටහන් කරගෙන. හෙදියක ලෙස ඇය ලබලා තියෙන දැනුම නිසාම මෙතන තියෙන අවදානම ඇය දන්නවා. අපි හිතමු ඇය ආසනික් සයිනයිඩ් හෝ වෙනත් ප්‍රබල විෂ වර්ගයක් පාවිච්චි කළා කියලා. එහෙම විෂ වර්ගයක්ම ක්ෂණිකවම හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණ දැන් තියෙනවා. දැන් විද්‍යාව හුඟක් දියුණුයි. මේ කාරණා ඇයත් හොඳට දන්නවා නැති. Tamanට කොහොමත් ලැබෙන්න තියෙන දේපලක් වඩාත් ඉක්මනට ලබා ගන්න ඇය ඒ වගේ අවදානම් වැඩක් කරාවිද? අලුගෝසුවගේ තොණ්ඩුවේ බෙල්ල හිර වෙන බව දැන දැනම ඇය මෙවැනි අපරාධයකට පෙළඹෙව්වද? ඔබට හිතෙන්නේ එහෙමද වොට්සන්? මට නම් හිතෙන්නේ එහෙමයි. ඒක නෙමෙයි. මේ සම්බන්ධයෙන් මොනවද අපිට ගත හැකි ඉදිරි පියවර? ඉවසීමෙන් බලා සිටීම ඇර අපිට වෙන කළ හැකි කිසිම දෙයක් නැහැ. මගේ මිත්‍රයා කීය. ඒ අතරේ ඔහුගේ කතාවට බාධා කරමින් කිසිව කුඩුමහල වෙත එන හඬ ඇසින. බරට පාත බා එන පුද්ගලයා තරබාරු අයෙකු විය යුතු බව මම අනුමාන කළෙමි. දොරට තට්ටු නොකොටම කාමරයට ඇතුළු වූයේ මගේ මිත්‍රයාගේ වැඩිමහල් සොයුරා වූ මයික්‍රොෆ්ට් හෝම්ස්ය. ඔහුගේ සිරුරේ තරබාරුකම ගැනත් බුද්ධිමත්කම ගැනත් ඔහු හෙබූ රජයේ ඉහළම තොරතුරු ගැනත් මීට පෙර මම ඔබට පවසා ඇත්තෙමි. සුවපහසු සෝපාවන් අතර ඇද වැටුණු මයික්‍රොෆ්ට් දහඩිය වගුරුවමින් හති දමමින් සිටියේය. සුබ සන්ධ්‍යාවක් මයික්‍රොෆ්ට්. හෝම් කිය. මොකද අද හදිසියෙම මේ පැත්තේ ජර්මනියයි ප්‍රංශයයි එංගලන්තයට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරලාද? සුබ සන්ධ්‍යාවක් යයි අපහසුයෙන් මෙමුණු ඔහු තවදුරටත් හති ඇරියා මිස තම මලනුවන් කී දෙයට පිළිතුරු දීමට උත්සාහ නොකරේය. හන්දිමේදී ඔහු කතා කළේ මේසේ මතු ඩිගැන්ටරයෙන් වතුරු වීදුරු කිහිපයක් පානය කිරීමෙන් අනතුරුවය. මේ ආහන්ද ෂෝලොක් මයික්‍රොෆ්ට් කිය. තවත් සැරයක් අපට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා. මෙහි නෙමෙයි ඉන්දියාවේ. මොකද්ද ප්‍රශ්නය? ඔබ දන්නවනේ ඉන්දියාවේ කොටසක් යටත් කරගෙන ඉන්න ප්‍රංශ හමුදා අපට හොරෙන් ස්වදේශිකයන්ට උදව් කරන බව. කෑම බීම දුන්නට නම් අපට කමක් නැහැ. නමුත් ප්‍රංශකාරීන් දෙන්නේ ගිනියවි පාතුරන් සහ වෙඩි බෙහෙත්. ඔවුන්ගේ අරමුණ බ්‍රිතාන්‍ය හමුදා පරදවා දිල්ලිය අල්ලා ගැනීම. ඉතින් ඉංග්‍රීසි ජාතිකයන් විදියට හැඳ පැළඳගත් ප්‍රංශ ජාතිකයන් උතුරු ඉන්දියාවේ පුරා සැරිසරමින් ඔත්තු හොයනවා. අපේ යුද කඳවුරුවල සහ සැලසුම් හා අපේ බටයන් ගැන විස්තර සොයමින් ස්වදේශිකයන් සමග රහස්‍යම සම්බන්ධකම් පවත්වනවා. පසුගිය සතියේ ලක්නව් හා ශුවාලියෝර් යන තැන් දෙකේදීම ප්‍රංශ ඔත්තුකාරයන් දෙදෙනෙක් අපට අහු වුණා. ඔවුන් තව දුසින් දෙකක්වත් ඇති. භාග වෙලාවට ඊටත් වැඩි. ටික කාලයකට ඉන්දියාවට යන්න ෂෝලොක්ට පුළුවන් නම් ඔය ඔත්තුකාරයන්ගේ රහස් සංගමේ පිට කොන්ද බිඳින්නට ඔබට පුළුවනි. එහෙම වුණොත් ඉන්දියාව අපේ මහරජන වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම බ්‍රිතාන්‍ය හමුදාවලට අපහසු වෙන්නේ නැහැ. මාව ඉන්දියාවට යවන එක කාගේ අදහසක්ද? ඔබේ යෝජනාවක්ද? කොහොමදවත් මගේ අදහසක් නෙවෙයි. මයික්‍රොෆ්ට් කිය. ඒක ආගමැතිතුමාගේ යෝජනාවක්. ඉතින් ඒ ස්ථාවරයට ඇවිත් තියෙන්නේ යටත් විජිත බාරලේකම්වරයා සමග කළ සාකච්ඡාවකට පස්සේ. මම බාරගත්තු වැඩ හුඟක් තියෙනවා මයික්‍රොෆ්ට්. ෂෝලොක් කිය. මං කොහොමද මගේ අනුග්‍රාහකයන් අතරමං කරලා දාලා? ඔබ බාරගත් වැඩ හැම එකක්ම ජනේලෙන් එළියට විසි කරන්න ෂෝලොක්. මයික්‍රොෆ්ට් කිව්වේ උස්සඩෙනි. තමන්ගේ රට ආරක්ෂා කර ගැනීම ඔය හැම දෙයකටම වඩා ලොකුයි. මේ අහන්න අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් ඉක්මනින් පවත්වන්න තීරණය කළා. ඒකට රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා, යටත් විජිත බාර ලේකම්වරයා, යුද්ධ හා නාවික හමුදාවල සේනාධික නායකවරු සහභාගී වෙනවා. අපි දෙදෙනාගේ සහභාගීත්වය අනිවාර්යයි. ඒක අගමැතිතුමාගේ නියමයක්.
කවදටද? බ්‍රහස්පතින්දා වෙන්නත් පුළුවනි, බොහෝ විට සිකුරාදා. දෙයියෝ සාක්ෂි සිකුරාදා කියලාද කිව්වේ? මගේ මිත්‍රා විමුසේ ඉමහත් කැළඹීමෙනි. ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඔය වගේ රැස්වීම් වලට ගිහින් මම ප්‍රමාද වුණොත් ඒකෙන් අසරණ වයසක මහත්තයෙකුගේ ජීවිතේ නැති වෙන්න පුළුවනි. ෂර්ලොක් හෝම්ස් කීය. ඔබ රැස්වීමට සහභාගී නොවේ. ඒ කටයුතු අවුල් වුණොත් ඉන්දියාවේ ඉන්න ඉංග්‍රීසි ජාතිකයන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ. පාර්ස ජාතිකයන් ඉන්දියාවේ කොටසක් අල්ලගනිවි. මයික්‍රොෆ්ට් කීවේ අසුරෙන් නැගිටිමිනි. ෂර්ලොක් ඔබට එන්න වෙන දවසයි වෙලාවයි මම විදුලි පුවතකින් දන්වා එවන්නම්. සුබ රාත්‍රියක්. තරප්පු පෙළේ මහා ශබ්දයක් නංවමින් බැස ගිය මයික්‍රොෆ්ට් තම අශ්ව කරත්තේ නැගී පිට වී ගිය හඬ අපට ඇසිණ. අඟහරුවාදා හෝ බදාදා දින දෙකම හෝම්ස්ට වැඩ කටයුතු අධික වූ දින දෙකක් විය. ඒ දේ දිනම උදේ ආහාරයෙන් පසු ඔහු නිවසින් පිට වී ගියේ කුලීරියක් ඇඳවා ගනිමිනි. ඔහුගේ කොහෙටද ඒ කුමක් සඳහාද යන්න මම දැන නොසිටියෙමි. දවල් ආහාරයටද නිවසටද නොආ හෝම්ස් ආපසු එද්දී සවස 5 පමණ වී තිබිණි. සන්ධ්‍යාවේ ස්කොට්ලන්ඩ් යාඩ් රාජ් පොලිසිය පරීක්ෂකයන් වූ ලෙස්ටර් හා ස්ටැන්ලි හොප්කින්ස් දෙදෙනා මගේ මිත්‍රයා හමු වීමට ආවේ වෙන්වෙන්වය. ඒ කතා බහට කන් දීමට හෝම්ස් මා කැඳවුවේ නැත. බ්‍රහස්පතින්දා උදේ වරුව ඔවුන් ශබ්දෝගත කළේ හාන්සි පුටුවට වී කල්පනා කරමිනි. කේට් බිනවිය අප වෙත ගෙන ඇබිනිටි පවුලේ ගැටලුව විසඳීමට ඔහු උත්සාහය දෙන්නට ඇතැයි මම අනුමාන කළෙමි. බ්‍රහස්පතින්දා හවස් වෙනතුරුම ෂර්ලොක් හෝම්ස් ගත කළේ යම් රසායනික අත්හදා බැලීමක යෙදෙමිනි. නොයෙකුත් රසායනික ද්‍රව්‍ය පෙරූ පරීක්ෂණ කළ බන්සර් දැල්ලෙන් රත් කරමින් එයින් පිට වූ වාෂ්පය පිඟන් හෝ කම්බි දැල් මතට සිසිල් කරමින් ඔහු බොහෝ වේලාවක් ගත කළේය. විසිත කාමරය පුරා පැතිර ගියේ විෂ සහිත දුමාරයකි. හුස්ම ගැනීමට අපහසු වී මට කැස්සක්ද සෑදීන. ජනෙල් කවුළු හැර දමා එයින් පළක් නොවීය. ඔහුගේ රසායනික පරීක්ෂණ සිත්සේ කර ගැනීමට ඔහුට ඉඩ හැර මම මගේ කාමරයට වැදී දොර වසා ගත්තෙමි. සිකුරාදා උදේ 9 වෙද්දී අශ්ව කරත්තයක් පැමිණ අපේ නිවස ඉදිරිපස නැවැත්වුණු හඬ ඇසින. ඒ වන විටත් උදෑසන තේ පානය අප අවසන් කොට නොතිබින. ෂර්ලොක් ඔබ සූදානම්ද? යයි විමසමින් පියගැට පෙර ඉහළට නැගුණේ මයික්‍රොෆ්ට්ය. මට මිනිත්තු 10ක් දෙන්න. කී මගේ මිත්‍රා ඉක්මනින් හැද බැලදගෙන පිට වී ගියේය. ඉංග්‍රීඩ් ඇබිනිටි මහත්මිය සිය මාමණ්ඩිය සමග දහවල් ආහාරය සහ සවස තේ පානය සඳහා පැමිණෙන්නේද සිකුරාදා දිනයේදීය. එබැවින් සිකුරාදා විශේෂ දිනයකි. අලුත් යමක් කොයි මොහොතේ හෝ සිදුවිය හැක. ඒ පිළිබඳව තොරතුරු දන්වා කේට් මෙන්වි අප වෙත විදුලි පුවතක් එවීමට ඉඩ ඇති බැව් මම දැන සිටියෙමි. එවැන්නකට මා දැක්විය යුතු ප්‍රතිචාරය කුමක්ද? එවැනි අවස්ථාවක මා කුමක් කළ යුතුද යන්න ගැන හෝම්ස්ට උපදෙස් දී තිබුණේ නැත. එබැවින් ඔහු ඉක්මනින් ආපසු පැමිණියේ අපේක්ෂා කරමින් මම මග බලා සිටියෙමි. ග්‍රීෂ්ම ඍතුවේ දැඩි උණුසුමක් අඩුවෙන ලකුණක් හෝ නොවිය. මගේ මුළු සිරුරේම දාඩිය ගලායි හැලමින් තිබින. නිදර කාමරය තුළට වී ඇඳේ වැතිර සිටීමටත් අපහසු බවක් මට දැනුනේ. බේකර් වීදිය පැත්තට තිබූ ජනෙල් සියල්ල මම විවෘත කළෙමි. ඒ හරහා හමා සුළඟින්ද එතරම් සිසිලක් නොවීය. සවස 2:30 පමණ වෙද්දී විදුලි පුවතක් ගෙන එන පණිවිඩකරුවෙකු පතික වේදිකාව දිගේ ඉදිරියට ඇවිදා ආකාරය මම දුටුවෙමි. පාරේ දෙවසූ නිවාසවල අංක පරීක්ෂා කරමින් ඉදිරියට ආවේ කෙසක උස තරුණයෙකි. අප නිවසේ අංගය දුටු වහම ඔහුගේ මුහුණේ එළියක් වැටින. ඔහු පාර හරහා පනිද්දී මම ඉක්මනින් පාර තට්ටුවට බැස්සෙමි. හෝම්ස් නමට තිබූ විදුලි පුවත බාරගෙන මම එය වහා විවෘත කළෙමි. යාළුවනේ, විම්බල්ඩන් ඛේදවාචකය. ෂර්ලොක් හෝම්ස් කතාවේ දෙවන කොටස මම මෙතනින් අවසන් කරනවා. කතාවේ තුන්වන කොටස හෙට රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. එහෙනම් අද මම සමුගන්නවා ෂර්ලොක් හෝම්ස් කතා කියන මම මිස්ටර් ඩාක්.